සුබ දවසක් ඕගොල්ලෝ හැම දෙනාටම. අද මම කියලා දෙන්නේ ගෙදර තියෙන දේවල් වලින් ලේසියෙන්ම රසට හදාගන්න පුළුවන් රයිස් නූඩල්ස් රෙසිපි එකක්. මුලින්ම මම අවශ්‍ය වෙන බඩු ටික කියන්නම්. අපිට ඕනේ වෙනවා කැරට් ගෙඩියක්, ලූණු ගෙඩියක්. ඒ වගේම මම ගෙදර තිබ්බ හින්දා මෑකරල් ගත්තා. ඔයාලා ගාව බෝංචි තියෙනවා නම් ගන්න. මෑකරල් දැම්මත් රසයි. ඊට පස්සේ ගෝවා ඕනේ වෙනවා. තක්කාලි ගෙඩියක්, සුදු ලූණු බෙක් 2-3ක්, අවුමිරිස් කරල් 2ක් ගත්තා. සෝයා සෝස් ඕනේ, තක්කාලි සෝස් ඕනේ, ඒ වගේම පොල් තෙල් ඕනේ. අවසානයේට අපිට මිරිස් කුඩු, බදපු 3-5, ලුණු කුඩු අවශ්‍ය වෙනවා. මේක හදාගන්න අපේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි එහෙනම් මම නම් ගත්තේ රයිගම දෙවැනි බත. මම මේ විදිහට ඔක්කොම එළවලු 3-5 ටික මුලින්ම ලෑස්ති කරගෙන තමයි කෑම හදන්න පටන් ගන්නෙ. මුලින්ම භාජනයක් අරගෙන ඒකට පොල් තෙල් දාගන්න ඕනේ මේස හැඳි 3ක් විතර. ඊට පස්සේ ඒකට අපි තලාලා එකතු කරගත්ත නැත්නම් උගුලුන් චූරියට කපලා ගන්න පුළුවන්. සුදු ලූණු බික් 2-3 එකතු කරගන්න. ඊට පස්සේ ඒක චුට්ටක් තෙලේ බැදෙන්න දෙන්න ඕනේ. ටිකක් රන්වන් පාටට බැදීගෙන ඉද්දි අපි ඒකට කපාගත්තු ලූණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ නැවත කලවම් කරගන්න ඕනේ. තප්පර 2-3ක් යද්දි ලූණු ටිකත් බැදිලා තියෙන්නේ. ඒකට අපි රම්පේ කරපිංච එකතු කරගෙන චුට්ටක් ආපහු රැද ගන්නවා තෙලේ. මේ වෙලාවේ හරිම සුවඳයි මේ විදිහට සුදු ලූණු රම්පේ කරපිංචා ලූණු බෙදෙද්දි. ඊට පස්සේ අපි කපාගත්තු ගෝවා ගෙඩිය, අවුමිරිස් කරල් 2, කැරට් අපි කපාගෙන කලින් තියාගත්තනේ. කැරට් එක එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ කපාගත්තු මෑකරල් 2-3ක් එකතු කරගන්න. තක්කාලි දැම්මම එකතු කරගන්න එපා. ඊට පස්සේ ඒ ටික ටිකක් ආපහු හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ ටික හොඳට කලවම් කරගෙන ඊට පස්සේ අපි මිරිස් කුඩු බැදපු 3-5 ඒ වගේම ලුණු කුඩු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටික ටිකක් කලවම් කරලා ඒකට එකතු කරගන්න ඕනේ සෝයා සෝස් සහ තක්කාලි සෝස්. ඒ ටික ඒ හරිය මගේ අතින් වීඩියෝ වෙලා නැහැ. ඔයාලා මේ ටික එකතු කරලා චුට්ටක් කලවම් කරලා ඊට පස්සේ තක්කාලි සෝසුයි සෝයා සෝසුයි මේස හැඳි 2 ගාන එකතු කරගන්න ඕන. අවසානෙට අපි කපලා තියාගත්තු තක්කාලි ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ චුට්ටක් නැවත කලවම් කරගෙන අපි කලින් තම්බලා තියාගත්ත නූඩල්ස් ටික මේ වෙලාවේ එකපාරක් එකතු කරගන්න එපා. චුට්ට එකතු කරගන්න ඕනේ. මොකද එකපාර ඔක්කොම ටික කලවම් කරගන්න අමාරුයි අපිට. ටික ටික දාගෙන කලවම් කරගන්න. එතකොට හැම තැනටම නූඩල්ස් වදිනවා. නැත්නම් භාගයකට වදිනවා භාගයකට වදින්නේ. ඒ හින්දා චුට්ට දාගෙන කලවම් කරගන්න අපි හදාගත්තු මිශ්‍රණයත් එක්ක.
මම මේ විදිහට ඔක්කොම නූඩල්ස් ටික කලවම් කරගත්තා. ඔයාලට මගේ රෙසිපි එක හොඳයි කියලා හිතෙනවා නම් හදලා try කරලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. යාළුවෝ එක්ක share කරගන්න. තවත් මේ වගේ lazy recipes දැනගන්න මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. නැවත අලුත් රෙසිපි එකකින් හමු වෙමු. එතකන් ගිහින් එන්නම්.